දැන් අපි වෘෂභ ලග්න හිමියන්ට මේ අලුත් අවුරුද්ද කොයි විදිහට සුබ වෙන්නේ ඉදිරියේ කොහොම වේද කියලා අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි බලමු වෘෂභ ලග්න හිමියන්ට හිමි වෙන ග්‍රහචාරය කොහොම වේද කියලා. ඉතින් මුලින්ම අපි රවි ග්‍රහය 12 වෙනි තමයි සටහන් වෙන්නේ. ඒ වගේම බුධ සිකුරු රාහු සෙනසුරු 11 වෙනි, චන්ද්‍රය 6 වෙනි, කේතු ග්‍රහය 5 වෙනි, අඟහරු 3 වෙනි සටහන් වෙනවා. ඒ වගේම ගුරු ග්‍රහය ලග්නේ තමයි සටහන් වෙන්නේ. හොඳයි අපි ඉස්සෙල්ලාම බලන්නට ඕනනේ මේ ලග්නාධිපතිය කොහොමද කියලා. ඉතින් තමන්ගේ ලග්නාධිපතිය කියන්නේ තමන්නේ. ඉතින් තමන්ට අධිපති ග්‍රහය කොයි ආකාරයකද හැසිරෙන්නේ කියලා බලන්නට අවශ්‍ය වෙනවා. වෘෂභ ලග්න හිමියගේ ලග්නාධිපතිය ඔන්න අයස්ථානේ. ඒ කියන්නේ 11 වෙන්නේ රාහු බුධ සෙනසුරුත් එක්ක තමයි පිටලා ඉන්නේ. අර හොඳ සපෝට් එකක් දෙනවා. දැන් සිකුරු ග්‍රහය මේ දවස්වල උච්ච වෙලානේ ඉන්නේ. උච්ච වෙලා තමන්ගේ ලග්නාධිපතිය උච්ච වුණා කියලා කියන්නේ ආයෙත් ඉතින් අහන්න දෙයක් නැහැනේ. අපි කියනවා තමන් හිතන පතනදී ඒ ආකාරයෙන් ඉස්සෙල්ද වෙනවනේ. අන්න ඒක නිසා ඔබට අර ලැබීම කියන උපරිමින්ම ලැබෙනවා. ආර්ථිකයේ මට්ටම යහපත් වෙනවා. වෙනදාට වඩා සාර්ථක යමක් කරගන්න පුළුවන්. ඒක කාර්ය බහුල වෙනවා. වැඩ වැඩි. නමුත් ආදායම් වැඩි කරගන්න පුළුවන්. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ අයට තමන් කරගෙන ව්‍යාපාරේ නව මුහුණුවරක් එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අලුතෙන් බඳ වැගෙනීම ඇති කරගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනස්කමක් කරන්න පුළුවන්. නවීන තාක්ෂණය ඒකට එකතු කරගන්න පුළුවන්. ඒක ආසු කරගෙන තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න විවිධ දේවල් අලුත් කරලා බලන්න. අන්න සාර්ථක වෙනවා. ඒ හැම දෙයක්ම ඊටම සාර්ථක වෙනවා. හොඳින් කරගෙන යන්න උත්සාහ කරන්න. අර ග්‍රහචාරයෙන් ලැබෙන ශක්තිය ඔබට ඊටම වටිනවා. ඒක නිසා ආර්ථිකය නම් ඊටම ඉහළ මට්ටමක පවතිනවා. හේතුව ගුරු ග්‍රහය වුණත් ලග්නෙම ඉන්නවා. 8 වෙනි අධිපතිය වුණාට ඔබගේ කේන්ද්‍ර සටහනේ 11 වෙනි අධිපතියත් වෙනවනේ. එතකොට 11 වෙනි අධිපතිය බලන්න. එතකොට 11 වෙනි අධිපතිය සහ ලග්නාධිපතිය කියන්නේ සිකුරු ග්‍රහය උච්ච වෙලා ඉන්නවා මීන රාශියේ. ඔන්න මීන රාශියේ අධිපති ග්‍රහය ලග්නේ ඉන්නවා. අනිකට කියන පරිවර්තන යෝගයක් කියලා. අන්න ග්‍රහය දෙන පරිවර්තනය වෙලා ආදිලා. ඒකට ලොකු බලයක් තියෙනවා. ඒ පරිවර්තන බලය නිසාම ඔබ වෘෂභ ලග්න හිමියන්ගේ යම් යම් අඩුපාඩු දුර්වලකම් පහුගිය කාලේ ගොඩක් ප්‍රශ්න ඇති වෙලා තිබුණා නම් ජීවිතේ මේවා විසඳ ගන්න පුළුවන්. ශනිකවම පුළුවන්. කෙටි කාලයක් තුළ සියල්ල විසඳගෙන ඉස්සරහට යන හොඳ ශක්තියක් ලැබෙනවා. ඔබේ ආර්ථික වශයෙන් පල්ලහැට වැටලා හිටියා නම් එහෙම නැත්නම් ඔබගේ සෞඛ්‍ය වශයෙන් පල්ලහැට වැටලා හිටියා නම් එහෙම නැත්නම් ඔබ මානසික මට්ටම හදාගන්න බැරුව මිග්‍රේන් හැදිලා කල්පනා කර කර හිටියා නම් අන්න ඒ සියල්ලම ලියා ගන්න හැකියාව තිබෙනවා. ඒක නිසා වෘෂභ ලග්න හිමියන්ට ඊටම සුබ ග්‍රහචාරය කියන්න පුළුවන්. ඒ විතරම රවි ග්‍රහය 12 වෙනි ගමන් කරනවා. රවි ග්‍රහය 12 වෙනි ගමන් කරපුවාම සමහර වෘෂභ ලග්න හිමියන්ට පහුගිය දවස්වල තියෙන නැති ඔන්න ඔබට යම් නීති ප්‍රශ්න තියෙන්න පුළුවන්. දැන් මූල්‍යම ප්‍රශ්න වෙන්න පුළුවන්. මූල්‍ය අරුද්ද රැසකට මොන දෙලා හිටියනම් කවුරු හරි ඔන්න ජීවිතේ දැන් ජීවිතේ එපාවල තියෙන්නේ. ආයෙ ණයක් ගන්න තැනක් නැහැ. හිර වෙලා බින්දුවට වැටිලා බැංකුවේ 7-5ක්වත් නැහැ කියන අය අපට හම්බෙලා දෙන වෘෂභ ලග්න හිමියන්. අන්න මේ අයට ඔළුව උස්සගෙන හොඳ අවස්ථාවක් ලැබෙලා තිනවා. මොකද වැයස්ථානයේ තියෙන වැය ප්‍රමාණය වැඩි කරන්නේ නැතුව එතන ආරක්ෂකයෙක් ඉන්නවගේ වැඩක් වෙලා තියෙන්නේ. නෝ කවුරු හරි උදව් කළා. අඩුවතනේ කොහෙන් හරි ආදායම් මාර්ග උඩ අතට ලැබිලා. ඒ වෙලින් ඔබට දියුණු වෙන්න මඟක් පොටක් පෑදෙනවා. අනික නිසා ඒ පිළිබඳ වැඩි අවධානයකින් කටයුතු කරනවා කියලා කියන ජීවිතේ ගොඩ දා ගන්න පුළුවන්. ඔන්න ඒ භාෂාවෙන්ම කියනවනම් ඒ විදිහට හැකියාව උපරිමේ ඒ තැනට අරන් එන්න පුළුවන්. ආර්ථික මට්ටම සවිමත් කරන්න පුළුවන් ග්‍රහචාරයක් තමයි විශේෂයෙන්ම වෘෂභ ලග්න හිමියන්ට තියෙන්නේ. ඒ වගේම තමයි සමහර වෙලාවට සෞඛ්‍ය ගැන කල්පනා කරලා බැලුවොත් නම් මේ උෂ්ණ රෝග හට ගන්න පුළුවන්. ඇස් වල රෝග ඇති වෙන්න පුළුවන්. ඔළුවේ කැක්කුම හිස රදේ බෙල්ල දෙපැත්තේ කැක්කුම ඇති වෙනවා. මෙන්න මේ ඇති වෙනවා. සමහර සෙංගඩිය ඇති වෙන්න පුළුවන්. ඔය සමහර ගෑස්ට්‍රයිටිස් ඇති වෙනත් ඉඩකඩ වැඩි. ඒ නිසා මේ මීන රාශියේ තියෙන සෙනසුරු ග්‍රහය රාහු ග්‍රහය හැමදේම රාශිගතව හිටියාම සමහර දෙපාර්ශ්වික අසනීප තත්ත්වයන් ඇති වෙනවා. ගොඩක් අයට ඔන්න කකුලට හරි වේදනාවයි. සමහර දණහිස් අමාරු ඇති වෙනවා. ඒ නිසා පාදාසිත ගොඩක් අමාරු ඇති වෙන්න පුළුවන්. ඒක නිසා සමහර නහරගත වෙන ගැටලු ඇති වෙන්නත් ඉඩකඩ වැඩි. වාතාබාධ ඇති වෙන හැම නැත්නම් අපි වෙරිකෝස් වගේ ඒවා නැත්නම් නහර ගැට ගැහෙනවා. මේ වගේ දේවල් පවා ඇති වෙන්නේ මෙන්න මේ වගේ ග්‍රහචාරයක් තියෙනකොට. ඒක නිසා ඒ පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වන්න ඔබේ ශරීර සෞඛ්‍ය ගැන. විශේෂයෙන්ම කොලෙස්ටරෝල් ප්‍රෙෂර් තියෙනවා නම් මේ ටික කල්පනා වෙන්න. ඉතින් තමගේ ආහාර රටාව හොඳට හුරු කරගෙන තමන්ට ගැළපෙන ආහාර රටාවකට යනවා නම් තමයි වඩාත් ඔබේ සෞඛ්‍යයට යහපත් වෙන්නේ. ඊළඟට සමහරට හිතනවනේ දැන් ඔබට රැකියාවක් නැහැ තාම. එහෙම නැත්නම් මේ රැකියාව නම් ඉඳලා වැඩක් නැහැ. මට රට යන්න ඕන කියලා. ඔන්න රාහු ග්‍රහය ආයස්ථාන හිටියහම විදේශ ගමන් බිමන් යන්න හොඳ අවස්ථාවක්. සමාජයේ හොඳ කැපිපෙන චරිතයක් බවට පත් වෙනවා මේ වෙලාවේදී. කවුරුත් අර උදව් කරමු නැති කවුරුත් අපට අහම්බෙන් කවුරුද උදව් කරලා Tamanට හොඳ අවස්ථාවක් ලැබෙනවා ජීවිතය හදාගන්න. ඒක නිසා හොඳ උපදේශකයෝ හොඳ යහපත් මඟ පෙන්වන්න ඔබට මුණ ගැහෙනවා. ඒක නිසා ඔබට ඊටමත් යහපත් වෙනවා. ඔබේ ජීවිතය සාර්ථක කරගන්න ඒ ග්‍රහචාරයෙන් ලැබෙන පිටුවහල නම් ඊටමත් හොඳයි. ඒක නිසා
සමහරවිට රට යන අදහසක් තිබුණා නම් විශ්වාසවන්ත කෙනෙක් මුණ ගැහෙන්න පුළුවන්. ඒක නිසා හොඳට හොයලා බලලා ඒ කටයුතු කරනවා නම් ඒ විදිහට සාර්ථක කරගන්න පුළුවන්. ආර්ථිකයට යහපත කරගන්න හැකියාව ලැබෙනවා. ඔන්න ඔය ආකාරයෙන් රැකියාව පිළිබඳව යම් ඉඟියක් ලැබෙනවා. ඉගෙන ගන්න ආයත ගත්තොත් එහෙම මේ ඥාන ශක්තිය වර්ධනය කරගන්න ඕන ග්‍රහචාරය. ඒ කියන්නේ උත්සාහයෙන් කටයුතු කරන්න. කම්මැලිකම පැත්තකට දාලා කෙටි කාලයක් තුළ වේගවත් ගමනක් යන්න හැකියාව තිබෙනවා. වේගවත් ග්‍රහයකම රවි. ඊටම උදව් උපකාර කරන ලග්නාධිපති ප්‍රබල වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි සෙනසුරු ග්‍රහය, රාහු ග්‍රහය වුණත් හොඳ රාශිගත වෙලා ඉන්නේ. ඉතින් එහෙමනම් ඔබට ලැබෙන සුබ ශක්තිය ප්‍රමාණය අතිවිශාලයි. ඉතින් මේ කොච්චර ග්‍රහයන්ගේ සුබ ශක්තිය ඔබ ළඟට ආවත් ඔබ කම්මැලි නම් එකක්වත් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා හැමදාම පලාපල අහනවා ඊළඟ ග්‍රහචාරයට આવොත් ඔහොම වෙනවා. ඒක නිසා වෘෂභ ලග්න හිමියන්ට කියන උත්සාහයෙන් කටයුතු කරන්න විභාග නම් ජය ඉතාමත් සාර්ථක වෙනවා. ඕනෑම දෙයක් ඒ වගේ දෙයක් කරගන්න පුළුවන්. ඒ විතර නෙමෙයි නිර්මාණශීලීව වැඩ කරන අයට. අපි උදාහරණයක් විදිහට ගත්තොත් සමහරලාට ඔබ යමක් නිර්මාණය කරනකොට අපි හිතමු මාධ්‍ය ශාස්ත්‍ර වෙන්න පුළුවන්, ඔන්ලයින් වෙන්න පුළුවන්, ඉන්ටර්නෙට් භාවිත කරලා වෙන්න පුළුවන්, ඩිජිටල් කරන්නේ හැකියාව තියෙන අය වෙන්න පුළුවන්. අමුතු නිර්මාණ කිරීමේ හැකියාව සමහර අයට තියෙනවා. පොත්පත් ලියන අයට, කතුවරුන්ට ඒ අයටත් ඉතාම වාසිදායකයි. මේ යන ග්‍රහචාරය හරහා ඔවුන්ට ඒන් ආර්ථික වාසියක් විශේෂම ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඔබේ බුද්ධිය භාවිතා කරලා, පරිකල්පන හැකියාව භාවිතා කරලා ඒ දේවල් කරනවා නම් අනිවාර්යයෙන්ම ජීවිතේ සාර්ථකව ගොඩ දා ගන්න පුළුවන් ග්‍රහචාරයක් තමයි මේ යන්නේ වෘෂභ ලග්න හිමියන්ට. එතකොට අපි බලුවොත් එහෙම මේ ගෘහ ජීවිතේ කොයි ආකාරයට වේද කියලා අපි ගෘහ ජීවිතයේදී ඔබට ටිකක් අධික වැඩ රාජකාරී වැඩි වෙන්න පුළුවන්. සමහරවිට මේ අගහරු ග්‍රහයක දුර්වලතාවයකුත් පෙන්වු කරන නිසා ඉවසීමෙන් කටයුතු කරන්න. එහෙම නැත්නම් මොකද වෙන්නේ? අර හදිසියේ තීරණ ගන්න එක නිසා ඔබට ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ගෘහ ජීවිතේ කළමනාකරණය කරගෙන යනවා නම් තමයි වඩාත් හොඳ වෙන්නේ, සුබ වෙන්නේ. සමහර අය මේ දරුවන් අපිට ඉගෙන ගන්න දරුවන් හැම ඉන්නවා නම් උන්ට ටික කම්මැලිකමක් ඇති වෙන්න පුළුවන්. සමහරට ඔය ගැහණු දරුවන්ට හිස කැක්කුම්, යටිබඩේ අමාරු, වේදනාවල් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා කම්මැලි ස්වභාවයක් ඇති වෙනවා. ඒ නිසා ටිකක් කල්පනාවෙන් මේ සෙම්ම අමාරු එහෙම තියෙනවා නම් ටිකක් කල්පනාවෙන් දරුවන් ගැන. ඊළඟටම සාමාන්‍ය ටිකක් ඔය තරුණ විද්‍යා විභාග ලියලා ඉවරයි. දැන් 20ක් 30ක් විතර වයස දරුවෝ ඉන්න පුළුවන්. අන්න මේ ටිකක් සමහරවල් මේ යාළුවෝ ආශ්‍රය කරන්න ගිහිල්ලා නිකන් වැරදි මාර්ගයට වැටෙන්න පුළුවන්. ඒක නිසා නිකන් Tamanට වැඩි විමසිල්ලක් දක්වන්න වෙනවා. නැත්නම් හොයලා බලන්න සිද්ධ වෙනවා. තමන්ගේ දරුවෝ කොහෙද යන්නේ, මොකද කරන්න කියලා. මේ දේවල් ග්‍රහචාරයෙන් පෙන්නකොට ඒවෙන් ඉඟියක් දෙනවා අපට මේ දේවල් වෙන්න ඉඩකඩ වැඩි කියලා. තමන්ගේ ග්‍රහචාරය දුර්වලයි කියලා කියන ගන්නා වූ තීරණ වැරදි තීරණ ගන්නවා. ඒක නිසා තමන්ගේ දරුවයි කේන්දරෙත් බලන්න මෙන්න මේ වගේ තියෙනවා නම් ඔබ ඒ ගැන වැඩි විමසිල්ලක් දක්වන්න සමහරට ඔබ හිතනවා තමහර අය පූර්ණ විශ්වාසය තියනවානේ මගේ දරුවා එහෙම කරන්නේ නැහැ කියලා. නමුත් අද සමාජය කියලා කියන්නේ එහෙම දෙයක් නෙවෙයි. විශ්වාස කරන්න බෑ. මේ මොහොතේ කියලා දේ ඊළඟ දවසේ වෙනකොට වෙනස් වෙනවා. ඒක නිසා ටිකක් අපි කල්පනාවෙන් ඉන්නවා. අවධානයෙන් පිට සූදානම් වෙන එක තමයි ගොඩක්ම හොඳ. මොකද විවිධ ඇබ්බැහිම් ඇති වෙන්න ඉඩකඩ වැඩි නිසා. ඊළඟට දැන් ගෘහ ජීවිතය ගත්තොත් එහෙම ගෘහ ජීවිතය කියලා කියන්නේ තම වටිනා දෙයක් බවට පත් වෙන අවිවාහකයන්ගේ. අනේ මේක නිසා ගෘහ ජීවිතය තම සාර්ථක වෙනවා. එහෙනම් ප්‍රශ්න ගැටලු තිබුණා නම් ඒවා निराකරණය කරගන්න හැකියාව තිබුණා. මොකද ගුරු ග්‍රහය ලග්නයේ ඉඳගෙන හත් වෙන දකින්නවත් ඒක නිසා දෝෂ භංග වෙනවා. ගොඩක් දේවල් අඩුපාඩු තිබුණා ඒවා හදා ගන්න පුළුවන් හැකියාව තිබෙනවා. සිකුරු ග්‍රහය උච්ච වෙන නිසා තමයි ඔන්න හැමෝම ටික එකතු වෙලා ගමන බිමන ගිහිල්ලා විනෝදේ හොඳ උත්සවයකට සහභාගී වෙලා එහෙම නැත්නම් හොඳ තැනකින් හොඳ කෑමක් රසට උයලා කාලා ඔන්න හොඳ ගමනක් බිමන ගිහිල්ලා ඔන්න හොඳට හොඳ තැනකින් කාලා බීලා අර සතුටු වෙලා ඉන්න ගමනක් එහෙම පුළුවන්. ඒක විනෝද ගමනක් වෙන්න පුළුවන්, වන්දනා ගමනක් වෙන්න පුළුවන්. මේ වගේ ටික එළියට පහළියට ගිහිල්ලා සතුටින් ඉන්න පුළුවන් පරිසරයක් සකස් වෙනවා. අනේකත් ඔබට සතුටුදායකයි. අනේ ඒවා එතකොට ඒ විදිහට සමනතාවය දිනු කරගෙන පවුල ඇතුළේ තියෙන සතුට සමගිය වැඩි කරගන්න හේතුවක් ඇති වෙනවා. ඒ නිසා ඊටම සාර්ථක ග්‍රහචාරයක් එනවා. එන සියලුම වෘෂභ ලග්න හිමියන්ට මේ එන ග්‍රහචාරය ඊටම සුබයි. හැම අංශයකම ඔබට තියෙන පුංචි අඩුපාඩු වෙනස් කරගෙන යන්න. හැබැයි ඔබ පුංචි හෝ පිනක් දහමක් කරගන්න. මොකද හැම වෙලාවෙම සතුටු වේගෙන ඉඳලා හැමදාම සතුට කියන රැඳෙන්නේ නැහැ. මොකද සතුට ළඟ යහපතේ ළඟ කෙස් ගහක වෙනසක් තියෙන දුක කියන එක එතන ආයි ළඟ එන බවත් මතක තබා ගන්න. නමුත් ඒක බය වෙන්න එපා. සැලසුමක් සහගතව සකස් කරගන්න. හොඳයි. දුකක් ආවොත් ඒක දරාගන්නේ කොහොමද? ඒකට ඔරොත්තු දෙන්නේ කොහොමද? ඒ දේවල් තමන්ගම තේරෙන්න අවශ්‍ය වෙනවා. එහෙම නැත්නම් ඔබ දන්නේම නැහැ. ලං වෙනකොට දුකක් ඇති වුණාම දරා ගන්න බෑ. ඉවසීමක් නැති වෙන්න පටන් ගන්නවා. ඒක නිසා ඒවත් දරාගෙන අන්න එකක් අපි කියන්නේ පුංචි පිනක් දහමක් හැමදේම එකතු වෙලා Tamanට හැකි ආකාරයක කරගෙන යන්න. කවදාවත් ඒකට ජීවිතේ ගැටලුවට
හොඳ විසඳුමක් ලබා ගන්න පුළුවන්. ජීවිතේ පලා යන්නවත් එහෙම නැත්නම් ජීවිතේ එන ඒ දේවල් මොහොන දෙන්න බැරුව ඔබ ලත වෙන්නවත් මානසික පීඩනයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් ආධ්‍යාත්මික කරුණු කාරණා කියන ඉතාම වැදගත් දේවල් විශ්වයට හැමලම ස්තුති කරන්න. එතන විශ්වය ඔබ රැක බලා ගන්න ඔබට සුන්දර දේවල් ලබා දෙනවා. ඔබ හිතන දේවල් ලබා දෙනවා. ඔබ කියන විදිහටම නෙමෙයි ඔබට දරා ගන්න පුළුවන් ආකාරයට තමයි මේ දේවල් විශ්වය ඔබට තිලින කරන්නේ. ඒක හොඳයි. එහෙමනම් ඔන්න අලුත් අවුරුදු උදාවත් එක්කම අපි ඔබ හැම දිනකටම කියන්නේ සියලුම වෘෂභ ලග්න හිමියන්ගේ ජීවිතයේ ਸਰව ප්‍රකාර සාර්ථක කර ගැනීමට මේ අවුරුදු ග්‍රහමාරු යහපත කරගනි. හොඳයි සියලු වෘෂභ ලග්න හිමියන්ට අපි ප්‍රාර්ථනා කරනවා මේ ලබන්නා වූ අලුත් අවුරුද්ද 2025 අප්‍රේල් මාසයේ රවි ග්‍රහයේ මාරුවත් එක්ක ලබන්නා වූ අලුත් අවුරුද්ද සුබම සුබ ඔබේ සිතුම් පැතුම් ඒ ආකාරයෙන් ඉස්ස සිද වෙන ජයග්‍රාහී වසරක් වේවා.